ගිලෙම් ඔබේ ගුණමෝදේ විඳින් ඔබේ දම්සාදේ වලින් වලින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිනේ නමස්කාරය මතාවක් යන්පාද සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අනුබද්ධිතව පැවැත්වෙන ග්‍රාම සංවර්ධන දහම් පාසලේදී හිතුවා දරුවන් එළඹෙන උතුම් වූ වෙසක් පුර 15ක පොහොය දවස නිමිති කරගෙන ඒ උතුම් වූ වෙසක් පුර 15ක පොහොය දවසට පෙර දිනයන්දී සිදු කෙරෙන මේ උතුම් වූ වැඩසටහන පුර 15ක පොහොයේහි වැදගත්කම ඒ වගේම තමයි මේ පුර 15ක පොහොය දවසේදී බෞද්ධයන් විදිහට අප විසින් මොන වගේ ක්‍රියාකාරකම් සිදු කළ යුතුද කියන කාරණාව පිළිබඳව ඒ විතරක් නෙමෙයි මේ වෙසක් පුර 15ක පොහොය දවස නිමාඩු දවසක් විදිහට ඒ නම් කිරීමත් එක්ක සදහවත් බෞද්ධයන් කොයි විදිහටද පුර 15ක පොහොය දවසේදී කටයුතු කළ යුත්තේ මොන විදිහටද පුද පූජා පැවැත්විය යුත්තේ දහම් පාසල් දුවා දරුවන් විදිහට අපි කොහොමද මේ වෙසක් පුර 15ක පොහොය දවස සැමරිය යුත්තේ කියන කාරණාවන් පිළිබඳව අද දවසේ සාකච්ඡාවේදී අපි ප්‍රධාන වශයෙන් මාතෘකා කරලා සාකච්ඡා කරනවා. විශේෂයෙන්ම මේ කටයුත්තේදී ඓතිහාසික කොරතොර රාජමහා විහාරාධිපති ශ්‍රාම සංවර්ධන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ඓතිහාසික කොරතොර රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ගෞරවනීය අපේ අපරකඩ සුමනසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ මූලිකත්වයේ අරගෙන මේ දරුවන් වෙනුවෙන් මේ කටයුතු සඳහා විශේෂ මහන්සි වෙලා අපකප වෙලා කටයුතු කරනවා. ඒ නිසා මේ හැම කෙනෙක්ම අපේ ශාස්ත්‍රූවරයාණන් වහන්සේගේ සම්බුදු තෙමගුල සිදිවිච්ච ඒ උතුම් වෙසක් පුර 15ක පොහොය දවස ආරම්භ කරගෙන මේ සිදු කරන වැඩසටහන මම හිතන්නේ එක පැත්තකින් මේ දරුවන්ට ආධ්‍යාත්මික සංවර්ධනය සාධනය කරගන්න පුළුවන් වැදගත් වටිනා කියන වැඩසටහනක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි තවත් පැත්තකින් මේ දරුවන්ගේ චර්යාත්මක සංවර්ධනය සඳහා ඒ වගේම තමයි සමාජීය වශයෙන් සමාජය තුළ කටයුතු කරනකොට වැදගත් යහපත් සිංහල බෞද්ධ දරුවන් විදිහට මේ සමාජයට සාර්ථකව මුහුණ දීම සඳහා මම හිතන්නේ මේ වැඩසටහන විශේෂ වශයෙන් වැදගත් දෙයක් කියලා මම හිතනවා. ඒ විතරක් පුරපත්වස්ස පොහොය දවස් වෙනකන් අපිට සිංහල මාස ක්‍රමයේ තියෙන පුරපත්වස්ස මම හිතන්නේ මේ වගේ අර්ථාන්විත සටහන් පවත්වන එක දරුවන් ඔබටත් ඒ වගේම තමයි දරුවන්ගේ දෙමව්පියන් කෙනෙකුටවත් සතර ලෝකවාසී බෞද්ධ ජනතාවටත් ඉතාම වැදගත් වටිනා කියන කාර්යයක් හඳුන්වනවා. කාරණාවක් මේකත් කරන ගමන් මේ හැම කෙනෙකුටම මේ සිදු කරන කටයුත්ත සඳහා ශක්තිය ධෛර්ය වාසනාව නොඅනුව ලැබේවා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහන ශ්‍රවණය කරන අකමැන ඒ වගේම මේ වැඩසටහන කෙරෙහි ආපවත් කරන හැම විශේෂ වශයෙන් පත් කරනවා. වෙසක් පුර 15ක පොහොය දවස ඇතුළේ සිංහල මාස ක්‍රමයේ අපි ගණන් ගන්න මේ
තුන්ේ පුරපසළොස්වක පොහේ දවස් වලදී තමන්ගේ චර්යා සංවර්ධනය කරගන්න. ඒ වගේම තමයි ජීවිතේ තත්ත්වයක් කරගන්න. ජීවිත තත්ත්වයක් කරගෙන තමන්ගේ ඒ ආධ්‍යාත්මික සංවර්ධනය සාක්ෂි කරගෙන බලාපොරොත්තු වන්නා වූ ඒ පරම කැනසී නිවන නිවීමේ ඒ තමන්ගේ ජීවිතේ සර්ව ප්‍රකාරී පාස්තාන් කරගන්න. වගේම තමයි ආචාර්ය ගෞරවනීය අපේ ස්වාමීන් වහන්සේ ඒ වගේම විශේෂයෙන්ම ග්‍රාම සංවර්ධන දහම් පාසලේ සියපත මාධ්‍යයකයේ ඒ සියපත මාධ්‍යයකයේ දරුවෝ මේ අටේ වෙනින් අපකප වෙලා ආන්සරලා සමාන්ගේ රාජ්‍ය කරන නිසා ඒ සියපත මාධ්‍යයකයේ සියපත අවස්ථාව ඥාන උත්සාහ කරන විශේෂයෙන් ඓතිහාසික පොරතරද රාජමහා විහාරස්ථ ග්‍රාම සංවර්ධන දහම් පාසල මේ කොළඹ තාම වැදගත් ඒ වගේම වටිනා කියන ඒ වගේම තමයි දරුවෝ සත්පුරුෂ ක්‍රියාකාරකම් කියලා දෙන ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම මේ දරුවන් සිහිපත් කරගන්න ඕන, කල්පනා කරගන්න ඕන අපේ ජීවිතයේ මේ බුදුදහමත් එක්ක, බෞද්ධ ධර්මයත් එක්ක, දර්ශනයත් එක්ක, සංස්කෘතියත් එක්ක බැඳිලා තියෙන නිසා මේ වැඩසටහන් තුළින් අපේ චර්යාව ඒ දර්ශනය තුළින්, ධර්මයේ තුළින්, සංස්කෘතිය තුළින් හැඩගස්වා සමාජීය වශයෙන් යහපත් බෞද්ධ දරුවන් විදිහට කටපුරා අපිට කියන්න පුළුවන්. ඒ සදාචාරාත්මක සංවර්ධනය ඇති කරගන්න තියෙන කාරණාවත් මොතේදී සිහිපත් කර ගමන් ඉදිරි වැඩ කටයුතු සිදු කර ගැනීම සඳහා ඒ මෙහෙයවීම කටයුතු කරන දරුවාට මේ අවස්ථාවේදී ආරාධනාවක් සිදු කරනවා. හොඳයි හැම කෙනෙක්ම මේ සඳහා උනන්දුවෙන් සහසම්බන්ධ වෙලා කාර්යතු මතක් කරගන්න. අද දින පොරපුර ග්‍රාම සංවර්ධන දහම්පාසලේ සියපත මාධ්‍යයේ අපි වෙසක් පොහොය සම්බන්ධව අපිට තියෙන ප්‍රශ්න ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කිරීමට ඓතිහාසික පොරපුර රජමහා විහාරස්ථානයේ විහාරවාසී පැරණි විශ්වවිද්‍යාලයේ වාග් විද්‍යා අධ්‍යක්ෂයේ විශේෂවේදී උපාධි අපේක්ෂක පූජ්‍ය බදුල්ල යනෝමදාස ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරනවා. ඒ සඳහා උන්වහන්සේගේ ගෞරවපූර්වකව ආරාධනා කර සිටිනවා. අපි දැන් මේ විදිහට සක්කෝය කියන්නේ අපේ සිටුවත් කුමාරයාගේ ඉපදීම, ඒ වගේම බෝසතාණන් වහන්සේගේ බුදු වීම, ඒ වගේම අපේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම කියන මෙන්න මේ තෙමකොළ සිදු අසිරිමත් පොහොය දවසක්. ඉතින් මෙන්න මේ කියන පොහොය දවස බෞද්ධයාට වැදගත් වෙන්නේ ඇයි කියලා උන්වහන්සේට අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. උන්වහන්සේ මං හිතන්නේ මේ අය දන්නව ඇති. නේද? මහා බෝධිසත්වයන්න් වහන්සේ කොහෙද වැඩ හිටියේ කියලා. කොහෙද වැඩ හිටියේ? තුසිත දෙව්ලොව. කවුරු විදිහටද වැඩ හිටියේ? සන්තුසිත දිව්‍ය රාජයා. ඊට පෙර ආතෝ වෙස්සාන්තර ආත්ම භාවයෙන් චුත වෙලා ඇවිල්ලා තමයි තුසිත දිව්‍ය ලෝකේ සන්තුසිත දිව්‍ය රාජයා විදිහට වැඩ හිටියේ. ඉතින් සන්තුසිත දිව්‍ය රාජයාට දවසක් දවසක් කතා අහලා නැහැ. අහලා තියෙනවනේ. දෙවිවරු පිරිසක් ඇවිල්ලා ආරාධනාවන් සිදු කරනවා. මොකටද ආරාධනාවන් කරන්නේ? කොහොමද ආරාධනා කරන්නේ? කාලෝ යන්තේ මහාවීර උප්පජ්ජමාත කුච්චයන් සදේවකං පාරයන්තු පුජ්ජස්වම තම්පදං. අහලා තියෙනවද ගාථාව? කාලෝ යන්තේ මහාවීර, මහාවීරයාණන් වහන්සේ. මොකක් කියලා කියන්නේ? මහාවීරයාණන් වහන්සේ කාලෝ යන්තේ, කාලේ ළමෙලයි තියෙන්නේ. කාලෝ යන්තේ මහාවීර උප්පජ්ජමාත කුච්චයන්. මොකටද කාලේ ළමෙලා තියෙන්නේ? මව කුස උපදින්න. සදේවකං තාරයන්තෝ ලෝකවාසී සියලුම සත්වයා තාරයන්තෝ ඊතර කරන්න. මොකෙන්ද ඊතර කරන්න කියන්නේ? බුද්ධස්වමත පදං. ඒ උතුම් වූ දහම් පදේ අවබෝධ කරගෙන ලෝකවාසී සියලුම සත්වයා මේ සසරින් ඊතර කරන්න කියලා දෙවිවරු ආරාධනා කරනවා. දෙවිවරු ආරාධනාවන් කරාට පස්සේ මේ මහා බෝධිසත්වයාණන් වහන්සේ මොනවද බලන්නේ? පස් මහා බැලුම් බලනවා. කාලයේ, දීපේ, ද්වේෂයේ, මුලය මව කියන මේ පස් මහා බැලුම් බලලා මහා මායා දේවියගේ මව කුසෙහි පිළිසිඳ ගන්නවා. ඒ කතාව දන්නවා. සුදු ඇත් පැටියෙක් නෙළුම් මලක් හොඬෙන් අරගෙන දකුණු වැලෙන් පිළිසිඳ ගත්තා කියලා තමයි අපි අහලා තියෙන්නේ. ඉතින් මේ විදිහට මහා මායා දේවියගේ මව කුස පිළිසිඳගෙන දේවදා නුවරත් කිඹුල්වත් නුවරත් අතර තියෙන ලුම්බිනි සල්ලුවේ එක සල් ගසක් යටදී සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේ උප්පත්තිය ලබනවා. ඔය දාඨා ඇතැම් පොත්පත්වල විශේෂයෙන්ම දාඨා වංශයේ වගේ පොත්වල, ඒ වගේම තමයි ඇතැම් පාලි සාහිත්‍යාගත පොත්පත්වල
මේ සඳහන් වෙනවා සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේගේ උප්පත්තිය පිළිබඳ. ඒ උප්පත්තිය සඳහන් වෙනවා අපි සාමාන්‍ය දරුවෙක් උප්පත්තිය ලැබෙනකොට නම් අර අපි අහලා තියෙනවා මව් කුසෙහි තියෙන ඇතැම් අර අපරිසුදු දේවල් එක්ක තමයි උප්පත්තිය ලබන්නේ. නමුත් සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේ උප්පත්තිය ලැබනකොට මේ මව් කුසෙහි තියෙන අපරිසුදු දේවල් වලින් තොරව තමයි උප්පත්තිය ලැබෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි අහලා තියෙනවා සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේ පියවර 7ක් උඩ වැඩම කරා කියලා. දැන් මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට සහ දැන් දාර්ශනිකයන්ට ඒවා විහිළු වෙන්න පුළුවන්. නේද? මේවා පිළිබඳව සමහර අය සාකච්ඡා කරන්න පුළුවන්. සමහර අය කියන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? එතකොට එහෙම සාකච්ඡා කරන තර්ක විතර්ක කරන අනිත් අයට කියන්න තියෙන ඇතැම් අවස්ථාවන් වලදී සමහර අය මරණයෙන් නැගිට්ටා නම් ඒක නොවෙන්න පුළුවන්ද? නේ? සමහර අය විවිධාකාරී දේවල් සාකච්ඡා කරනවා නේද? මෙහෙම වුණාය, අර එහෙම වුණාය, මේ විදිහට වුණාය. මහා පොළොව කම්පා කරන දෙවිවරු පවා සාදුනාද දුන්න. ඒ වගේම තමයි සකල ලෝකවාසී සත්වයා සතුටෙන් පිනා ගියපු විහිරංගේ කන් ඇහිච්ච කන වෙච්ච අයගේ ඇස් පිරිච්ච මොහොතකට සිංහයන් මුවන් මරණ එක නතර කරපු ඒ අවස්ථාවේදී පියවර 7ක් උඩ නිලුම් මල් 7ක් උඩ සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේ වැඩම කළායේ කියන එක බොරුවක් වෙන්න බෑ. ඇයි එහෙම වෙන්න බැරි? එහෙම බොරුවක් වෙන්න බැරි මේ මහා වීරයාණන් වහන්සේ තමයි. නේ? දිවිවරු ඒ දිව්‍ය ලෝකවල ඉන සාදුනාද පැවැත්වලු. කාටද? සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේ. පියවර 7ක් උඩ වැඩම කරා කියලා. දැන් මේ සමාජයේ ඉන්න මිනිස්සුන්ට සහ දැන් දාර්ශනිකයන්ට ඒවා විහිළු වෙන්න පුළුවන්. නේද? මේවා පිළිබඳව සමහර අය සාකච්ඡා කරන්න පුළුවන්. සමහර අය කියන්න පුළුවන් කොහොමද එහෙම වෙන්නේ? එහෙම වෙන්න පුළුවන්ද? එතකොට එහෙම සාකච්ඡා කරන තර්ක විතර්ක කරන අනිත් අයට කියන්න තියෙන ඇතැම් අවස්ථාවන් වලදී සමහර අය මරණයෙන් නැගිට්ටා නම් ඒක නොවෙන්න පුළුවන්ද? නේ? සමහර අය විවිධාකාරී දේවල් සාකච්ඡා කරනවා නේද? මෙහෙම වුණාය, අර එහෙම වුණාය, මේ විදිහට වුණාය. මහා පොළොව කම්පා කරන දෙවිවරු පවා සාදුනාද දුන්න. ඒ වගේම තමයි සකල ලෝකවාසී සත්වයා සතුටෙන් පිනා ගියපු විහිරංගේ කන් ඇහිච්ච කන වෙච්ච අයගේ ඇස් පිරිච්ච මොහොතකට සිංහයන් මුවන් මරණ එක නතර කරපු ඒ අවස්ථාවේදී පියවර 7ක් උඩ නිලුම් මල් 7ක් උඩ සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේ වැඩම කළායේ කියන එක බොරුවක් වෙන්න බෑ. ඇයි එහෙම වෙන්න බැරි? එහෙම බොරුවක් වෙන්න බැරි මේ මහා වීරයාණන් වහන්සේ තමයි. නේ? දිවිවරු ඒ දිව්‍ය ලෝකවල ඉන සාදුනාද පැවැත්වලු. කාටද? සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේ. එතකොට ඒ විදිහට පියවර 7ක් උඩ වැඩම කරන අවසාන පියවරේදී මහා සිංහනාදයක් කරනවා. මොකද සිංහනාදී අග්ගෝ හමස් ලෝකස්ස ජෙට්ටෝ හමස්මි ලෝකස්ස සෙට්ටෝ හමස්මි ලෝකස්ස අයමන්ති මාජාති නත්තිදානි පුනප්පවෝ අග්ගෝ හමස්මි ලෝකස්ස අහං අග්ගෝ අස්මි මම මේ ලෝකයට අග්‍ර වෙමි. ජෙට්ටෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයට ජේෂ්ඨ වෙමි. සෙට්ටෝ හමස්මි ලෝකස්ස මම මේ ලෝකයට ශ්‍රේෂ්ඨ වෙමි. අයමන්ති මාජාති නත්තිදානි පුනප්පවෝ මේ මගේ අවසන් උපතයි. ආයේ උපතක් මට නැහැ කියන යබීත සිංහනාදයේ සිදු කරමින් තමයි උප්පත්තිය ලැබෙන්නේ. එතකොට ඔන්න සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ උප්පත්තිය ලැබුවා. පළවෙනි කාරණාව සිද්ධ වුණා. නේද? පළවෙනි කාරණාව සිද්ධ වුණා. ඊට පස්සේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන් වහන්සේ මොකද කරන්නේ? ටිකින් ටික වැඩෙනවා. ටිකින් ටික වැඩිලා මොකද වෙන්නේ? අවුරුදු 16 දී මොකද කරන්නේ? විවාහ දිවියටපත් වෙනවා. ඕලිය රාජ්‍ය වංශිකයෙක් එහෙම නැත්නම් දෙව්දහ වර හිටපු සුප්පපුත්ත මහරජතුමාගේ දියණිය අමිතා දේවියගේ දියණිය වෙච්ච යශෝදරා දේවිය සමග විවාහ දිවියටපත් වෙනවා. විවාහ දිවියටපත් වෙලා අවුරුදු 29 දී මොකද කරන්නේ? මහා බිනිෂ්ක්‍රමණය කරනවා. ඊගේ අතහැරලා දාලා යන
ගිහිගේ අතහැරලා දාලා යන්න හේතු වෙච්ච කාරණා 4ක් තියෙනවා. ඈ ඔයගොල්ලෝ අහලා ඇති අර නලගණන්ගේ රැකුම් දැකලා කලකිරෙනවා. එයි මධ්‍යම රාත්‍රියේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්න් වහන්සේ නැගිටලා බලනකොට එතකොට නෑ නලගණන්ට. කුණු කෙල පෙරමින් මේ වැටිලා හිටියා. ඒකට කලකිරුණා. ඊට පෙර ආතෝ මොකද වෙන්නේ? උන්වහන්සේ දකින්නවා සතර පෙර නිමිති. මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, නැවිදුරුවක් කියන සතර පෙර නිමිති දකින්නවා. මේවා දැකලා කලකිරලා තමයි මධ්‍යම රාත්‍රියේදී මොකද වෙන්නේ? සිරියහන් ගඟට ඇවිල්ලා බලනවා. බලනකොට යශෝදරා දේවිය තමන්ගේ සුරතල් පුංචි පුතු රාහුල් කුමාරයා කුරුල් කරගෙන නිදාගෙන ඉන්නවා. සිරියහන් ගැබට ඇතුළුනේ නැහැ. ඇයි සිරියහන් ගැබට ඇතුළුනා නම් ඒ පිතෘ සෙනෙහසේ නැවත මුසපත් වෙලා නතර වෙයි කියලා. මේ තාත්තලා ආදරේ නෙලින්. ඒ නිසා මොකද කරේ? සිරියහන් ගැබේ දොරකඩට වෙලා බලාගෙන ඉඳලා චන් ඇමතියාට කියනවා කන්ත කස්සයා සකස් කරන්න සූදානම් කරන්නේ කියලා. කන්ත කස්සයාගේ නැගලා අනෝමා ගම් තීරයට ගිහිල්ලා තමන්ගේ කෙස් වැටිය කපලා මොකද වෙන්නේ? පැවිදි බිමටපත් වෙනවා. පැවිදි බිමටපත් වෙනවා. පැවිදි බිමටපත් වෙච්ච මේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්න් වහන්සේ නැත්නම් අපි කියනවා මේ නිරංජරා ගඟෙන් ඈතර වුණා කියලා කියනවා. ඉතින් පැවිදි බිමට සකස් කරන්න සූදානම් කරන්නේ කියලා කන්ත කස්සයාගේ නැගලා අනෝමා ගම් තීරයට ගිහිල්ලා තමන්ගේ කෙස් වැටිය කපලා මොකද වෙන්නේ? පැවිදි බිමටපත් වෙනවා. පැවිදි බිමටපත් වෙනවා. පැවිදි බිමටපත් වෙච්ච මේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්න් වහන්සේ නැත්නම් අපි කියනවා මේ නිරංජරා ගඟෙන් ඈතර වුණා කියලා කියනවා. ඉතින් පැවිදි බිමටපත් වෙලා මොකද කරන්නේ? කන්තක ආශ්‍රයාත් චන් නැමැතියාත් ආපහු හරවලා එවනවා. ඊට පස්සේ හරවලා එවෙලා 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනවා. අවුරුදු කීයක්ද? 6ක්. 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරලා සුජාතාවගේ කිරිපිඩු අලඳලා අවසානයේ මොකද වෙන්නේ? පාත්‍රයේ ළඟට දාලා ප්‍රාර්ථනාවක් කරනවා මේ පාත්‍රයේ උඩුගම් බලා ඒවා මාගේ අරමුණ සඵලත්වයටපත් වේවා. මගේ බුද්ධත්වයේ සාක්ෂාත් වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ පාත්‍රේ උඩුගම් බලාමයි යන්නේ කියලා කියන ප්‍රාර්ථනාවන් සිද්ධ කරනවා. එහෙම ප්‍රාර්ථනාවන් සිද්ධ කරාට පස්සේ මොකද මේ පාත්‍රේ උඩුගම් බලා යනවා. ඔයගොල්ලෝ අහලා ඇති මේ පාත්‍රය දියසුලියකට හසු වෙලා නාග භවනට වැටුණා කියලා කියනවා. එතකොට ඔය විදිහට උඩුගම් බලා පාත්‍රයේ ගියාට පස්සේ ගයාවේ බෝමැඩට ගිහිල්ලා සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්න් වහන්සේ බුද්ධත්වයේ සඳහා අපේක්ෂා සහිතව මොකද කරන්නේ? වීරය වඩනවා. මේ වෙලාවේදී මාරයා බයටපත් වෙනවා, බියටපත් වෙලා මොකද කරන්නේ? බුදුරජාණන් වහන්සේ එහෙම නැත්නම් සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්න් වහන්සේගේ බුද්ධත්වයේ වළක්වාලනු පිණිස ඇවිල්ලා කියනවා දෙල වජ්‍රාසනයේ තොපට නෙමෙයි අයිති, මටයි අයිති. අභියෝග කරන ඕක මට දෙන්නේ කියලා. මේ වෙලාවේදී මහා බෝධිසත්වයන්න් වහන්සේ මොකද කරන්නේ? දකුණු අත දික් කරලා ප්‍රාර්ථනාවක් කරනවා කියනවා. මහා පොළොව දන්නවා මම මේකට කොච්චර කැපකිරීම කරලා තියනවාද කියලා. ඔපට මේක අයිති, මටයි අයිති කියලා ගර්ජනා කරනවා, සිංහනාද කරන. ඒ වෙලාවේදී මහා පොළොව කම්පාවටපත් වෙනවා කියලා කියනවා. ඉතින් මොකද වෙන්නේ? මේ විදිහට කම්පාවටපත් වුණාට පස්සේ මාර සේනාව පරාජයටපත් වෙනවා. පරාජයටපත් වුණාට පස්සේ සිද්ධාර්ථ මහා බෝධිසත්වයන්න් වහන්සේ අලුයම් කාලයේදී පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චතුූපපාද ඥානෙ, ආසවක්ඛේ ඥානෙ කියන මේ ඥානයත් පහළ කරගෙන සව් කෙලෙසුන් නැසලා උතුම්මෝ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා කියලා ධර්මයේ සඳහන් කරන සම්මා සම්බුද්ධත්වයටත් පත් වෙනවා. කාරණා කීයක් වරද? දෙකක් අවසන්. ඊළඟට ඉතිරි වෙන්නේ මහා පරිනිර්වාණය 540 වසක් මුළුල්ලේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ 84000ක් වූ ධර්මස්කන්ධේ රාජ මහා මාත්‍යාදී වරුන්ට දුගී දුප්පත් යාචකයන්ට ඒ වගේම සැලොල් කුලේ අයට ඒ වගේම තමයි සකල ලෝකවාසී සියලුම ජනයාට මොකද වෙන්නේ? 540 වසක් මුළුල්ලේ ධර්මයේ දේශනා කරලා අවසානයේ මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලු වෙනට එනවා. ඒ වෙනකොටත් බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ජජ්ජර සකට විරච්ඡ කරත්තයක් වගේ නේ ඒ තරම් වයෝවෘද්ධත්වයට පත් වෙලා හිටියා. මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලු වෙනට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට අවවාදී අනුශාසනාව කරනවා. මොකද හන්දදාමි භික්කවේ ආමන්ත්‍යාමි වූ වය ධම්මා සංඛාරා අපමාදීන සම්පාදේත. පින්වත් මහණෙනි, වය ධම්මා සංඛාරා සංස්කාර ධර්මයෝ
වැය වෙන සුළුයි. අප්‍රමාදේන සම්පාදිත අප්‍රමාදී වෙන්න වීරිය වඩන්න මේ සසරින් එතර වෙන්න සව් කෙලෙසුන් නසන්නේ කියලා අවසාන අවවාදයේ අනුශාසනාව සිදු කරලා සල්ගස් දෙකක් අතර තුරදී තුන් ලෝකා බ්‍රහ්මාමේනි සම්මා සම්බුදු පියාණන් වහන්සේ මහා පරිනිර්වාණයට පත් වෙනවා. එතකොට ඔන්න අනුපදිශේෂ මහා පරිනිර්වාණ ධාතුවට පත් වෙනවා සම්මා සම්බුදු පියාණන් වහන්සේ. එතකොට මොකද වෙන්නේ? සිද්ධාර්ථ මහා බෝධිසත්වයාණන් වහන්සේගේ උප්පත්තියක් මහා බෝධිසත්වයාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වයක් පරිනිර්වාණය සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වෙන්නේ මේ උතුම් වූ වෙසක් පුර 15ක පොහොය දවසේ. අය අපේ හාමුදුරුවනේ අනගාരിക ධර්මපාලතුමා වෙසක් පොහොය දිනේ නිවාඩු දිනයක් බවට ප්‍රකාශ කළ තියෙන්නේම එහි ඇති විශේෂත්වය නිසා. ඒ දිනේට අපිට ආමිස පූජා ප්‍රතිපත්ති පූජා වගේ සියලු අංගයන්ගේ පින්කම් සිදු කරන්න පුළුවන් නේද අපේ හාමුදුරුවනේ? ඔව්. වෙසක් පුර 15ක පොහොය දවස නිවාඩු දිනයක් බවට පත් කරන්නෙම ඒ කියන කාර්ය බහුලත්වයේ නැති කරන්න. මොකද අපි සාමාන්‍ය මනුස්ස ජීවිතයේ මනුස්සයන් විදිහට උප්පත්තිය ලැබලා ඉස්සපහා සමාජීය වශයෙන් අපිට වගකීම් තියෙනවනේ නේද? අපි පුංචි උනත් අනුමතරට ගෙදර ඉන්නකොට ලුණු ගෙඩියක් හරි පොතු වරින් අපිට වගකීමක් තියෙනවනේ. පොල් ටිකක් හරි දාන්න දාවගෙන ඒ වගේ අපිට වගකීම්. ඒක නිසා මේ වගකීම් ඇතුලේ අපිට මේ කියන ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සිද්ධ කරන්න ටිකක් අමාරුයි. ඒක නිසා ගොඩක් වෙලාවට මේ අර නිදහස ඒ වගේම තමයි අර තියෙන ඒ කියන මානසික සුවයත් එක්ක තමයි මේ කටයුතු සිද්ධ කරන්න ඕනේ. විශේෂයෙන්ම ප්‍රතිපත්ති පූජා. අනගාരിക ධර්මපාලතුමා මේ කියන පුර 15ක පොය දවස මේ විදිහට වැදගත් පුර 15ක පොහොයක් බව අවබෝධ කරගෙන නිවාඩු දිනයක් බවට පත් කරේම නිදහසේ ඒ පින්කම් කටයුතු සිද්ධ කරා. එතකොට අපිට මේ පුර 15ක පොහොය දවසේදී ආමිෂ වශයෙන් ප්‍රතිපත්තිමය වශයෙන් පින්කම් කරන්න පුළුවන්, පූජාවන් සිද්ධ කරන්න පුළුවන්. දැන් ආමිෂ පූජා ගත්තහම මේ ආමිෂ පූජාවන් තුලින් අපිට පින් රැස් කරගන්න පුළුවන්. පින් කරගන්න පුළුවන්. ප්‍රතිපත්තිමය පූජාවන් තුලින් පිනක් සිද්ධ වෙනවා වගේම අපිට පුළුවන් අපේ ආධ්‍යාත්මික සංවර්ධනය හදා ගන්න. දැන් ආමිෂ පූජා වශයෙන් ගත්තහම අපිට පුළුවන් අපි දන්නවා දන්සල් දෙනවා. ඒ වගේම තමයි වෙසක් පහන් කූඩුපත්තු කරනවා. ඒ වගේම තමයි වැඩිහිටියන්ට සංග්‍රහ කරනවා. සංඝසතු දානමය පින්කම් සිද්ධ කරනවා. මේවා ආමිෂ පැත්තට බරයි. නේද? දානමාන ආදී පින්කම් සිද්ධ කරනවා. දන්සල් දෙනවා. වෙසක් පහන් කූඩුපත්තු කරනවා. මේ දේවල් ආමිෂ පැත්තට බරයි. මේවා අපිට පුළුවන් ආමිෂ වශයෙන් සිද්ධ කරන්න. ආමිෂ පූජා විදිහට. ප්‍රතිපත්තිමය පූජා පැත්තට ගත්තාම 18 දස සීලය, ඒ වගේම තමයි අෂ්ටාංග උපෝසත සීලය, ආජීව සීල, ඒ වගේම තමයි පංචශීල ප්‍රතිපදාවන්. මේ කියන සීලමය ප්‍රතිපදාවන් වල ප්‍රතිපත්තිමය පැත්ත වශයෙන් අපිට සකස් කරගන්න පුළුවන්. ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්න පුළුවන්. භාවනාමය පින්කම් සිද්ධ කරන්න පුළුවන්. එතකොට වෙසක් පුර 15ක පොහොය දවස නිවාඩු දවසක් බවට පත් කරලා තියෙන්නේ මේ ආමිෂ පූජාවන් සිද්ධ කර ඉන්නමත් නෙමෙයි. වෙසක් පුර 15ක පොහොය දවස මේ නිවාඩු දිනයක් බවට පත් කරලාම තියෙන්නේ ආමිෂ පූජාවන් ප්‍රතිපත්ති පූජාවන් කියන මේ දෙපැත්තම සිද්ධ කරන්නේ. එතකොට ආමිෂ වශයෙන් අර පැත්තෙන් පූජාවන් සිද්ධ කරනකොට ප්‍රතිපත්තිමේ පැත්තෙන් අපිට පුළුවන් අර විදිහට සීල භාවනා වැඩසටහන් ආදී පින්කම් සිද්ධ කරන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ ඕවාද ප්‍රාතිමෝක්ෂයේ සඳහන් වන සබ්බ පාපස්සාතරණ නේද? සියලු අකුසල් නොකිරීමද, කුසලස්ස උපසම්පදා, කුසල් උපදවා ගැනීමද, සචිත්ත පරියෝදපන ඒතම් බුද්ධානුශාසනං. සිත දමනය කර ගැනීමද කියන මෙන්න මේ කාරණා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අනුශාසනා. එතකොට ඔන්න ප්‍රතිපත්තිමේ වශයෙන් අපිට අර පැත්ත සකස් කරගන්න පුළුවන්. ආමිෂ පැත්ත වශයෙන් අපි දැකලා තියෙනවා දැන් දහම් පාසල් දරුවෝ විදිහට ඕගොල්ලොන්ට පුළුවන් මල් දන්සල් දෙන්න. ඒ විතරක් නෙමේ සමහර වෙලාවට සමහර අපි දැකලා තියෙනවා දරුවෝ බීම දන්සල් දෙනවා. ඒ විතරක් නෙමේ සමහර දරුවෝ
ඒ Tamanට හැකි පරිදි ඒ සංවිධාන කටයුතු සිද්ධ කරලා ඒ විදිහට ඒ කටයුතු සිද්ධ කරනවා. ඒ විතරක් නෙමෙයි සඳහැගී ප්‍රසංග පවත්වනවා නේ. ඒ මං හිතන්නේ මේ ග්‍රාම සංවර්ධන දහම් පාසල කේන්ද්‍ර කරගෙනත් වෙසක් පුර 15ක පොහොය දවසේදී සඳහැගී ප්‍රසංග පැවැත්වෙනවා. එතකොට මේ විදිහට මේ සිද්ධ කරන්නේ ආමිෂ පූජා. හැබැයි මේ සිදු කරන ආමිෂ පූජාවන් අවබෝධයෙන්ම කරන්න ඕන. එහෙම නේද? හාමුදුරුවනි දහම් පාසල් යන දරුවෙකු ලෙස සැපොහේ තියෙන වැදගත්කම ආරක්ෂා කරගන්නේ කොහොමද අපේ හාමුදුරුවනේ? කච්චාවේ අවසාන කොටස දහම් පාසල් යන දරුවෙක් විදිහට වෙසක් පොහොයේ තියෙන වැදගත්කම ආරක්ෂා කරගන්න කොහොමද කියන කාරණා පිළිබඳව සාකච්ඡා කරනවා. අපි දහම් පාසල් ගීතයේ අපි කියන අපි වෙමු සිරිලක බොදු දරුවෝ කියලා බෞද්ධ දර්ශන පිටපතේ බෞද්ධ ධර්මානුධර්ම ප්‍රතිපදාවන් වල පිළිපදලා ඉන්න දරුවෝ විදිහට තමයි අපි හඳුන්වන්නේ. මං කියනවා වෙසක් පොහොය දවසේ වැදගත්කම විතරක් නෙමෙයි. අපි ගත කරන හැම මොහොතකදී හැම දවසකම දහම් පාසල් දරුවන් විදිහට අපිට තියෙනවා පොහොයේ වැදගත්කම රැක ගන්නවට වඩා අපේ වැදගත්කම අපිට රැක ගන්න. පොහොයේ වැදගත්කමයි අමුතුවෙන් විශේෂයෙන්ම රැක ගන්න දෙයක් නැහැ. අපිට තියෙන අපේ වැදගත්කම රැක ගන්න. මේ වැදගත්කම රැක ගන්නකොට මට පුළුවන් එක අවවාදයක් දෙන්න. ඒ අවවාදය තමයි චිත්තස්ස දමතෝ සාදෝ චිත්තං දන්තං සුඛාවහං. ඕගොල්ලෝ මේ හිත රැකගත්තා. ඒ රැක ගන්න හිත ඕගොල්ලොන්ට සැප ගෙන දෙනවා, සතුට ගෙනත් දෙනවා. ඒ රැක ගන්න හිතම ඕගොල්ලොන්ට මේ පුර 15ක පොහොය දවසේ වැදගත්කම ආරක්ෂා කරලා දෙනවා. මේ හිත රැක ගන්න දහම් පාසල් දරුවා යහපත අයහපත මොකද්ද කියලා දැනගන්න. හිත රැක ගන්න දරුවා කුසලයේ අකුසලයේ මොකද්ද කියලා දැනගන්න. හිත රැක ගන්න දරුවාම පින පව මොකද්ද කියලා දැනගන්න. එතකොට තමන්ගේ ජීවිතේ තමන් ආරක්ෂා කරන සීලමය ප්‍රතිපදාවන් තියෙනවා නම් අපි හිතමු පංචශීල ප්‍රතිපදාව නම් මේ පංචශීල ප්‍රතිපදාවෙන් බැහැරට යෙදෙන ප්‍රාණඝාත සිදු කිරීම, අන්සතු දේවල් පැහැර ගැනීම, පාපේ වරදවා හැසිරීම, ගුරුකීම්, සුරාමත්පැන් පානය කිරීම යන මෙන්න මේ කියන අවස්ථාවන් වලින් තොරව පරිපාටිකව ඒ පිළිබඳව අවබෝධ කරගෙන ඒ වගේම බැහැර වෙලා ඊට වඩා සත්පුරුෂ ධර්මයන් පිළිපදින්නට ඒ දරුවාට හැකියාව, ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබෙනවා. එතකොට මං හිතන්නේ කෙනෙක් ඒ වගේ දේවල් ඊට කලින් සිද්ධ කරනවා නම් එයාට පුළුවන් වෙසක් පුර 15ක දවසේදී මේ කටයුතු සඳහා අදිස්ථානයක් ඇති කරගෙන වීරියක් ඇති කරගෙන මේ කටයුතු සඳහා පෙළඹෙන්න. ඒ විදිහට පෙළඹෙන දරුවෙකුට පුළුවන් සත්පුරුෂ ශාස්ත්‍රය නිරන්තරයෙන්ම ලබා ගන්න. සත්පුරුෂ ශාස්ත්‍රය නිරන්තරයෙන්ම ලබා ගන්න කෙනාට පුළුවන් පුර 15ක පොහොය දවස අර්ථාන්විත කරගන්න. ඒ සත්පුරුෂ ශාස්ත්‍රය ලබා ගන්න කෙනා කිසිම මොහොතකදී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්න තවත් කෙනෙක් එකතු වෙන්නේ නැහැ. ඒ සත්පුරුෂ ධර්මයේ දැනගන්න කෙනා තමන්ට නුසුදුසු කාලයේදී තමන්ට නොගැලපෙන සම්බන්ධතා වල පැටලෙන්න දිගිනේ වඩන්නේ නැහැ. මේ සත්පුරුෂ ධර්මයේ දැනගන්න කෙනා තමන්ට නොගැලපෙන කාලයේදී නොසුදුසු කාර්යයන් වල යෙදෙන්න උත්සාහ කරන්නේ නැහැ. එතකොට මේ වෙසක් පුර 15ක පොහොය දවස දහම් පාසල් දරුවෙක් විදිහට අර්ථාන්විත කරගන්නට නම් අනිවාර්යෙන්ම මං හිතන්නේ පළවෙනි කාරණාව තමයි තමන්ගේ හිත රැක ගන්න ඕන. හිත රැකගත්තාම පුළුවන් මේ හැම කෙනෙකුටම ඉතිරි කටයුතු ටික බොහොම හොඳින් සාර්ථකව ਸਰව ප්‍රකාරින්ම නිවැරදි විදිහට සිද්ධ කරගන්න. ආමිෂ පූජාවන් සිදු කළත්, ප්‍රතිපත්ති පූජාවන් සිදු කළත් මේ කොයි ආකාරයකට ලස්සනට මේ පින්කම් සිද්ධ කරගන්න. ඒ විදිහට ලස්සනට පින්කම් සිද්ධ කරගත්තාම සිද්ධ කරගන්න හිත සකස් කරගත්තාම යථා සංකාර දානස්මින් උජ්ජිතස්මින් මහාපතේ මහා කුණු ගඳ ගහන කසල ගොඩක පිපිච්ච මලක් වගේ මේ දරුවන්ට පුළුවන් මේ සමාජය හරිය ලස්සනට බබළුවන්න සුවදහපන්න. මේ මහා කසල ගොඩක මලක් තිබුණත් සමහර අවස්ථාවන්වලදී කසල ගොඩේ තියෙන මේ මහා දුගඳට වඩා සමාජයේ මිනිස්සු ගරු කරන්නේ, දකින්නේ, ආග්‍රහණය කරන්න කැමති අර කසල ගොඩේ පිපිච්ච සුවඳ හමන මල. ඒ නිසා මේ දහම් පාසල් දරුවන් වෙසක් පුර 15ක පොහොය දවසේදී මේ කෙලෙස් නැමැති මහා සමාජයේ පිපිච්ච කුසලයේ නැමැති මහා පුණ්‍ය ශක්තියෙන් බබලන මහා පියුමක් බවට පත් කරගන්නට මේ වෙසක් පුර 15ක පොහොය දවස වැදගත් පුර 15ක පොහොය දවසක් බවට පත් කරගන්නට ඕන. ඒ විතරක් නෙවෙයි ඔබට පුළුවන් ඒ විදිහට
තමන්ගේ චරිතය සංවර්ධනය කරගත්තාම හිත රැකගත්තාම මේ වෙසක් පුර පසළොස්වක පොහොය දවස දහම් පාසල් දරුවෙක් විදිහට අර්ථාන්විත පුර පසළොස්වක පොහොයක් දවසක් බවට පත් කරගන්න. එහෙනම් මේ කාරණා වලින් හැම මොහොතකදීම පැහැදිලි කරන්නට යුතුයි. තමා විසින්ම රැකගන්න. අත්ත දත්තම් පරත්තේන බහුනා පීනහාපේ අත්ත දත්ත මබිඤ්ඤාය සදත්ත පසුතෝසිය. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර තමන්ගේ ආත්මාර්ථ සාධනය සාක්ෂාත් කරගන්න. ආත්මාර්ථ සාධනය සාක්ෂාත් කරගන්නට නම් වෙන කරන්න කිසිම දෙයක් නැහැ. තමන්ගේ හිත රැක ගැනීම පමණයි කරන්න තියෙන්නේ. හිත රැකගත්තා නම් වෙසක් පුර පසළොස්වක පොහොය දවස දහම් පාසල් දරුවන් විදිහට ඔබට අර්ථාන්විත වැදගත් වටිනා කියන පුර පසළොස්වක පොහොය දවසක් බවට පත් කරගන්නට පුළුවන් කියලා අවසාන වශයෙන් සිහිපත් කරනවා. එසේනම් මේ කටයුත්ත සඳහා අද දවසේදී මූලිකත්වය අරගෙන කටයුතු කරන ඓතිහාසික කොරතොට රාජමහා විහාරස්ථ ග්‍රාම සංවර්ධන දහම් පාසලේ ප්‍රධානාචාර්ය ඓතිහාසික කොරතොට රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී කොළඹ දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී ගෞරවනීය හබරකඩ සුමනසාර අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේට, ඒ වගේම විදුහල්පති අපේ විජේරත් මහත්මයා, දහම් පාසල් ආචාර්ය මණ්ඩලයට, ඒ වගේම අපේ විහාරස්ථානයේ වැඩ වාසය කරන පූජනීය මහා සංඝරත්නයේ සියපත මාතීකකේ ඒ නිර්මාතෘවරුන්ට, මාතීකකේ ක්‍රියාකාරී සමාජිකයන්ට, ඒ වගේම ග්‍රාම සංවර්ධන දහම් පාසලේහි ඒ ශිෂ්‍ය නායක මණ්ඩලය ඇතුළු හැම කෙනෙකුටම මේ අවස්ථාව ඥාන බෝධනාවන් සිදු කරනවා. මේ හැම කෙනෙකුටම සුබම සුබ වෛශාඛ මංගල්‍යයක් බවට පත් කරගන්නට මේ තුමෝ එළඹෙන පුරපසළොස්වක පොහොය දවස හේතු වාසනාව වේවා. හැම කෙනෙකුට එවැනින් නිවී සැනසෙන්නටම වේපින් හේතු වාසනාව වේවා කියලා අවසාන වශයෙන් මේ හැම කෙනෙකුටම ප්‍රාර්ථනාවක් සිදු කරනවා. හැම කෙනෙකුටම